Hello. Hello. දෙන්නම ඉන්නවද ළඟ? ඔව් දෙන්නම කියන්නේ. දෙන්නම කොළ අරගෙන ලෑස්ති වෙන්නකෝ. හරි ගොඩක් චේන්ජස් කිව්වද? නෑ ගොඩක් චේන්ජස් නෙමෙයි අර මේ දැන් මේ අපේ දැන් ඩෑෂ්බෝඩ් එක තියෙනවා නේද? ඩෑෂ්බෝඩ් එකේ ප්‍රයොරිටි කරන්න ඕන අර ඉන්ක්වයරි රිලේටඩ් වත් බුකින් රිලේටඩ් වත් අරවා මේවා නෙමෙයි. ඒවා කොහොමත් ඒවා ටික දානවා. හරිද? ඒක නෙමෙයි අපිට අංක 1ට ඕන කොහොමද දන්නවද? ලොක්ක කියන්නේ. work back එකයි KB තව guaranteed discount තියෙන මේ වගේ ඒවා. ඒවා කතා කරගත්ත ක්‍රමයකට. කියන්නේ predicted information තමයි දෙන්න ඕන මචං. හරිද? ඒ කියන්නේ අතන මේ අපි second slab එක second stage එකට කරන්න ගිහපු වැඩ ටික. ඔව් second third ද මන් දන්නේ. ඔව් second. එතකොට දැන් work back resort 10. හොඳම work back resort 10 හරිද? පෙන්වන්න ඕන දැන් අපි කියමු නටාෂා ලොකුණා කියලා. නටාෂාට ලොකුවට ඒ ටික පෙන්වන්න ඕන මේ රිසෝට් ටික තමයි ඔබ වැඩ කරන්න ඕන කියලා. ඔව්. මොකද එමා එහෙම අර මේ Skype එකේ දැම්මට සමහරුන්ට ඒවා අමතක වෙනවලු. දැන් මේක නිතරම පේන්න තියෙනවා ඩෑෂ්බෝඩ් එකේ ලොග් වුණාම. එතකොට උන් දන්නවා. හරිද? එතකොට work back එකේ පළවෙනි රිසෝට් 10 කියන්නේ හොඳම රිසෝට් 10 ගන්නේ කොහොමද දන්නවද? ඔව්. ඒක ඔයාගෙන් තමයි ඕන ඇල්ගොරිතම් එක ගන්න විදිය අපේ සිස්ටම් එකේ තියෙන ඩේටාත් එක්ක. හරි. හරිද? දැනට තියෙනවනේ අපි කියමු පහුගිය මාස 3ක හරි එහෙම එකක් නේ ගන්න ඉදිරියට තියෙනව නෙවෙයිනේ. ඔව්. එතකොට ඒකෙන් වැඩිපුරම work back කරලා තියෙන හරි වැඩිපුරම ලාභ තියෙන හරි මොකක් හරි hello හරි හරි. Other checks are very small amount. දැන් ළමයි කියලා මනෝජ්ට කතා කරනවා. දැන් හරි. ඔව් ඒ මොකද්ද දාලා ගියා හරි. දැන් අපේ SRM එකේ තියෙනවනේ මේ work back එකේ තියෙන data ටික SRM database එකේ. එතනින් මන් දන්නේ කොහමද ගන්න කියලා රංග ඔයා හිතන්න මොන ෆිගර්ස් අනුවද ඒක වර්ග කරන්න කියලා. ඒකෙන් හොඳටම work back කරලා තියෙන resort 10 ගන්නවා default. හරිද? එතකොට මනෝජ් back end ඒ 10 කොහොමද select කරන්න කියන එක මම කියන්න ඕනේ. එහෙමනේ. ඔව්. SRM එකේ වෙනම selection එකක් ගන්න dashboard data කියලා. SRM එකේ OV එකේ නෙමෙයි. එතකොට ඔය කියන රංග දෙන ක්‍රමයට අනුව දැන් work back හොඳම 10 ගන්නවා. හරිද? හරි. resort 10 මම ඔයාලට dashboard එක ගැන ඒ කියන්නේ ඒ back end එක ගැන කියලා දෙන්න. එතකොට සමහර ලාවට දැන් ඒ 10 data අනුවනේ ඒක select වෙන්නේ. හරිද? ඊට පස්සේ සමහර ලාවට දැන් resort එක book කියමුකෝ. දැන් resort එක fully book වෙන්න ඉඩ තියෙනවා. අපි කොච්චර මේව අනුව ගත්තත් එහෙම තියෙන scene තියෙනවනේ. මොනවද බොස්? ඒ කියන්නේ ඒ වෙලේ දැන් අපි resort 10ක් පෙන්නනවා. ඒ වුණාට ඒ 10 එකක්වත් ඒ මොහොතේ ගන්න විදියක් නැහැ. නෑ ඒ 10 වෙනස්කම් වෙන්න පුළුවන්. දැන් මේක data අනුවනේ ගන්න අපි. හරිද? එතකොට දැන් අපි හිතමුකෝ අපි resort A කියන එක ගත්තා කියලා. හැබැයි resort A කියන එක මේ ඉදිරියට එන season එක full නම් අරක target කරලා වැඩක් නෑනේ. season එක full නේ. සහ ඒ වගේම ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන් නේ. මේ මොනවා හරි ලොකු බුකින් ගෲප් බුකින් ඇවිල්ලා ඒවා කැන්සල් වුණාම ඒක කොහොම හරි ෆිල් කරන්න ඕන වගේ එහෙම සීන් ඒවා තියෙනවානේ. ඒවා සිස්ටම් එකකින් ගන්න බෑනේ. තේරුණාද? ඒ කියන්නේ හරි දැන් හිතන්නකෝ රිසෝට් 3ක් තියෙනවායි කියලා. හරි. 10ක් ගන්න නැතුව රිසෝට් 3ක් අපිට පළවෙනි ඒ කියන්නේ හොඳම වර්ක් බැක් කියලා අපි රිසෝට් 3ක් තෝරගත්තා කියලා. ඒ රිසෝට් 3 අපි බෑක් එන්ඩ් එකේ ලිස්ට් කරලා තිනවා ABC කියලා. හරිද?
දැන් ඕක පෙන්වන්නේ මේ වෙලාවේනේ නටාෂට පෙන්නනවා මේ වෙලාවේ මෙන්න මේවා තමයි හොඳටම තියෙන රිසෝට් 3 කියලා වර්ක් බෑක් කරන්න. හරිද? හැබැයි අපි හිතමුකෝ දැන් මෙයා ඒ රිසෝට් 3 හිස්ටරි එකේ හොඳට තිබ්බට ඉස්සරහට අපිට බුකින් දාන්න බෑ ඒ රිසෝට් තුنين අංක 1ට තිබ්බේ ඒ කියමුකෝ ඒ කියන රිසෝට් එක next season එකේ හෝ next upcoming months වල ඒ රිසෝට් එක fully book. ඕකේ. එතකොට දැන් ඒ ඉන්ෆර්මේෂන් නැහැනේ fully booked නැද්ද කියන එක අපිට ඒක කමියුනිකේට් වෙන එකක් නේ. ඔව් ඒක කතා කරාමනේ දැනගන්න වෙන්නේ. දැනගන්න. එතකොට එහෙම වුණොත් එහෙම අපිට අරයට නටාෂට ඒක ફોකස් කරන්න කියන්න බෑනේ. මොකද ඒක fully booked නේ මචං. අන්න ඒ වගේ එකක් දැන් අපි බෑක් එන්ඩ් එකේ ඒක අපි මාක් කරන්න තියෙන්න ඕන. එමාට. එමානි ගොඩක් වෙලාවට කමියුනිකේෂන් කරන්නේ. හරිද? එතකොට එමාට මාක් කරන්න තියෙන්න ඕන මෙන්න මේ සීන් එක මේකට බුක් කරන්න එපා මේක fully book කියලා. ඒ වගේම සමහර දැන් රිසෝට් C එක කියමුකෝ. ඒ C එක කියමුකෝ දැන් උන්ට කොහොම හරි මේක වැඩියෙන් සිලෙක්ට් කරගන්න සෙල් කරගන්න අපිට අඩුවට තවත් දුන්නා කියලා. හරි. ඒ වගේ දේවල් ඉන්ඩිකේට් කරන්න තියෙන්න ඕන මේ බෑක් එන්ඩ් එකේ එමාට. එතකොට එමා ගිහිල්ලා Skype එකේවත් කොහෙවත් ටයිප් කරන්න නැතුව සිස්ටම් එකේ ගිහිල්ලා ලියනවා හරි මොකක් හරි ක්‍රමයකට මාක් කරනවා මේ සීන් එකක් තියෙනවා මේ රිසෝට් එක මෙහෙම টොප් 10 එකේ තිබ්බට කියලා. එතකොට එයාට බෑක් එන්ඩ් එකේ අපි දුන්නා නම් හරි ඔප්ෂන් එකක් මේකට කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක අර ඩෑෂ්බෝඩ් එකේ අර රිසෝට් එකට කර්සර් එක අරන් ගියා නම් ඔන්න කර්සර් එක අරන් මේක එහෙම පෙන්වන්න දාන්න ඕන. එතනම රෙඩ් එකෙන් හරි මොනවා හරි වලින් එතන කියනවා টොප් 10 අනුව මේ 10 තමයි තියෙන්නේ. හැබැයි 6 වෙනි රිසෝට් එක මේ කාලට අවේලබල් නැහැ කියලා. මොකක් හරි නෝට් එකක් දාන්න. අද ඉන්ඩිකේට් එක. හරිද? එතකොට අපි කරන්න ඕන බෑක් එන්ඩ් එකේ ඩෑෂ්බෝඩ් ඇඩ්මින් කියලා හරි මොකක් හරි අලුතෙන් එකක් ගමු. හරිද? ඒක එමාටත් තියෙනවා රංගටත් තියෙනවා. මොකද රංගගේ කැලල එනවා ඊගාවට. ඒකේ අර රිසෝට් 10 ඔටෝමැටිකලි මේව කරලා දෙනවා මේ data අනුව. හැම එකම amendment කරන්න පුළුවන් එයාට time to time date එකත් එක්ක එයා amendment කරනවා data එකත් එක්ක save කරනවා. එතකොට අපි මෙන්න මේ දවසේ එමා මේක update කරා කියන එක අපිට තියෙනවානේ. හරිද? මොනවා හරි indicate කරන්න ඒක focus කරන්න හෝ මේක මේ වෙලාවේ focus කරන්න එපා back වල හොඳට තිබ්බා කියන උනාට එහෙම ඒක තියෙන්න ඕන. හරිද? හරිද? පැහැදිලිද? මනෝජ් පැහැදිලිද? ඔව් පැහැදිලි. හරිද? කොහොමරි අපිට පෙන්වන්න ඕන මෙයාට කමෙන්ට් එකක් දාන්නයි දෙන්න ඕන. ඔව්. ඒකෙන් අපි ඉන්ඩිකේෂන් 10 තෝරන මේ ලොජික් එක තමයි දැන් මට තියෙන ප්‍රශ්නේ නේද? ඒ ලොජික් ඉතින් වර්ක් බෑක් එකේ මේ data තියෙන එකේ මම රංග මොකක් හරි එකක් හදලා දෙයි. කොහොමද කරන්න ඕන කියලා. හරි. ඔව්. ලොකුම ප්‍රශ්නේ තියෙන හරියට data ටික එන්ට වෙලා තියෙනවද නැද්ද කියලා. තියෙන data නේද? ඔව් තියෙන data වල නෑ තියෙන data නේ තියෙන data නේ. එන්ට වෙලා තියෙනවද ඒව අපිට ප්‍රශ්නයක් නෑ. එන්ට වෙලා තිබ්බේ නැත්නම් ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. හරිද? එතකොට අංක දෙකට එනවා ඒ බෑක් එන්ඩ් එකේම තියෙනවා මචං රිසෝට් ලිස්ට් එකක් සිලෙක්ට් කරන්න guaranteed discount last minute flash sale. හරිද? ඒ ඇවිල්ලා කොන්ට්‍රැක්ට් හරහා එනේවද? ඔව් කොන්ට්‍රැක්ට් හරහා එනේවා. දැන් මේ කොන්ට්‍රැක්ට් එකට අමතර වෙනවලුනේ. දැන් සමහර වෙලාවට ශෆි කියනවා සමහර වෙලාවට මේගොල්ලන් කියනවලු මචං සෙල් කරගන්න ඕනවටම මේක ඔෆිෂියලි දාන්න එපා. ඔබ බුකින් එක දීපන් මං කරලා දෙන්නම් කියලා. හරිද? කොන්ට්‍රැක්ට් එකේ නැතුව තියෙන මේවා වගේ වට. අන්න එහෙම ලිස්ට් එකක් කියන්නේ guarantee discount තියෙන මේවා ඒකත් මන් දන්නේ නැහැ කාටද ඒවා එන්නේ කියලා. මං හිතන්නේ එමාට වෙන්න ඕන. එමාට තියෙන්න ඕන රිසෝට් guarantee discount. ඒ කියන්නේ offers අනුව හරි. offers අනුව ලිස්ට් එකක් හදන්න ඕනේ. ඒකත් 10. හරිද? දැන් work back එකට 10 එකක් තියෙනවා. offers අනුව දැන් අපි රිසෝට් එක select කරා. ඒක මචං ඒක මැනුවලි තමයි යාට ඒ 10 ලියන්න වෙන්නේ. ඔව් 10 මැනුවලි ලියනවා නෙවෙයි. රිසෝට් වලින් අපි මොනවා හරි ටික් කරලා ඉවරලා ඔව්. එයාට එකේ කමෙන්ට් එකක් දාන්න තියෙනවා. මෙතන මේක එතන last minute offer එකක් තියෙනවා. මේක focus කරපල්ලා කියලා ඉල. හරිද? තේරුණාද? ඔව්.
එතකොට ඊගාව එක නම්බර් 3 KB. එතකොට බෑක් එන්ඩ් එකෙන් දෙනවා අර වගේ KB හොඳටම තියෙන රිසෝට් 10 මේව කරන්න. හරිද? හරි. හෙලෝ. ඕකේ. තේරුණාද? ඒක තමයි රංගට එන්න ඕනේ. කියන්නේ රංගගේ ඔළුවේ රංග තියෙනවනේ මොකක් හරි ඔළුවේ එකක්. ඊට පස්සේ ඔය KB දැන් මට තේරුන්නේ නැහැ ලොක්ක කියන රූම් 100ක් මේව කරපුවාම 100ට 5ක් දෙනවා. ඊගාව 100 එනකොට තව 100ට 10ක් දෙනවා. අන්න එහෙමයි කියලා. ඔව් ඔව්. අන්නේ ඉන්ෆර්මේෂන් ටික ඔයාලට පෙන්වන්න ඕන ටික රංග සමරයිස් කරන්න. එතකොට අපිට රිසෝට් ඔයා සිලෙක්ට් කරනවා රිසෝට් 10ක් මේවා තමයි 10ක් හෝ 5ක් හෝ කීයක් හරි ඈ. මම දන්නේ ඒක 10ක්ද 5ක්ද තියෙනවා මචං. ඈ? ඒ ටික දැන් අපි උදාහරණයකට ගමුකෝ KB එක රිසෝට් එකක් අරගත්තොත් ඒක තියෙනවා අපි රූම් නයිට් 100ක් කරොත් අපිට ඉන්සෙන්ටිව් එක 5%ක් හම්බ වෙනවා. හරි. 200ක් කරොත් ඉන්සෙන්ටිව් එක 10%ක් හම්බ වෙනවා කියලා. ඔව්. දැන් මේක අපි මේ විදියටම DS ලට පෙන්වන්න යන්න ඕන කියලාද ඔය කියන්නේ? නෑ. ඔයා ඉන්ඩිකේටර් එකක් විතරයි දෙන්නේ. හරිද? එතකොට ඔයාට ફોකස් කරන්න ඕන KB අනුව ඔයාට ફોකස් මේ ටික දැන් ඔයා දන්නවනේ මේ KB එක හොඳටම හම්බෙන එක අනුව කොහොමද ફોකස් කරන්න ඕන කියලා. ඔව්. එතකොට ඔයා ඒගොල්ලන්ට දෙන්නේ නම්බර් ටික විතරයි. නම්බර් ටික නෙවෙයි රිසෝට් ටික විතරයි. සමහරට ඔයාට ඉන්ඩිකේටර් එකක් දෙන්න පුළුවන්. I need 10 more room nights for this කියලා එහෙම. හරියට හරි. ඒක හොඳයි. ඒ කියන්නේ මම ලිස්ට් එක හදනවා මෙහා පැත්තෙන් ඉඳන් බෑක් එන්ඩ් එකෙන් මෙන්න මේ රිසෝට් තමයි 10 හොඳම 10. ඔව් 10 හෝ කැමති ගානක් ඈ 5ක් හෝ. ඒක 10 ඕකේ 10 නෙමෙයි ඊට වඩා වැඩි වුණත් කමක් නැහැ. මොකද KB contracts දැනට තියෙනවා 25ක් විතර. එතකොට ඒකේ මම කමෙන්ට් එකක් දෙන්න තියෙන එක හොඳයි. මේකට මෙන්න මෙච්චර රූම් නයිට්ස් ගානක් මට මේ දවස වෙනකොට ඕන කියලා. ඒක හොඳයි. එහෙම දාන්න. එතකොට ඒක අපි හැම පිටින් අරෙහි ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා. හරිද? හරි. හරි. ඊට පස්සේ do not sell කියලා කතන්දරයකුත් තියෙනවා. no KB නැත්තම් ඒක දැන් අපි හිතමුකෝ ඒක ඔයා හිතමුකෝ ඔයාගේ ඕන ගාන ෆිල් වුණා හරි මොකක් හරි හේතුවක් නිසා ඒක විකුණන්න ඕනේ කියලා. එතකොට අර සිලෙක්ට් කරලා තියෙන 10 නිකන් do not sell කියන එකේ ටික් එකක් වගේ දාන්න දෙනවා. එතකොට අර පැත්තෙන් පෙන්නනවා ඒක ලිස්ට් එකේ තිබ්බට මේක සෙල් කරන්න එපා කියලා. work back එකටත් ඒක තියෙන්න ඕන. do not sell option එක. ඕක තමයි resort සම්බන්ධයෙන්. එතකොට do not sell කියන එක දැන් අපි එක පැත්තක් අරගෙන කල්පනා කරොත් දැන් KB පැත්ත අරගෙන කල්පනා කරොත් හැබැයි වෙන පැත්තකින් ඊට වඩා ඒකේ හොඳ බෙනිෆිට්ස් තියෙන්න පුළුවන් නේ. එතකොට අපි do not sell දැම්මොත් ඒකේ අවුලක් වෙනවානේ. නෑ KB අනුව do not sell. අන්න ඒක තමයි. දැන් ඒකේ වුණාට අරගොල්ලෝ ගන්නේ කොහොම වෙයිද දන්නේ නැහැ. අපි do not sell. හරි ඒක නිකන් තියන්නකෝ ඒ ඔප්ෂන් එක. හරිද? ඒක අපිට අදාළ නෑ. do not sell එක අප්ඩේට් කරන්න එපා කවදාකවත් එහෙමලා. ඔව් ඒක තමයි. නෑ අරගොල්ලෝ ගන්න ඊට පස්සේ මේක විකුණන්න එපා කියලා. සමහර වෙලාවට ඒකේ මේ ඊට පස්සේ හොඳ මාජින් කියලා විකුණන්න පුළුවන්. මේක විකුණන්න එපා කිව්වා. නෑ මොකක් හරි හේතුවකට ඒක විකුණන්න එපා නම් ඒක do not sell එක දාන්න. ඒ කියන්නේ do not sell එක උදාහරණයක් හැටියට අපිට කියන්න පුළුවන් මේ ඒ resort එක fully book කියලා. හරිද? එහෙම do not sell in September month of September. ඔව් ඒ වගේ මොකක් හරි කමෙන්ට් එකක් දාන්න හරි දාමුකෝ. do not sell කියලා දැම්මොත් හේතුව දාන්න ඕන. එතකොට හරිනේ. හරිද? ඔය back end එක ගැන මම කියන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා follow up on dashboard. මේක දැන් මේ ටික කරන්න තියෙන SRM එකේනේ මනෝජ්. හරිද? SRM එකේ කරපුවාම ඒ data ටික ඒ කියන්නේ මේක enter කරපු අලුතෙන් enter කරපු data ටිකක් නේ. හරිද? ඒ ටික API එකකින් අරහෙට අදිනවා. ඒවට resort සම්බන්ධත් නැහැ මොනවත් නැහැ. ඔය text information ටික තමයි notification වගේ අර dashboard එකේ දෙන්න ඕන. උඩින්ම ඒ ටික දුන්නාම හරි. හරිද? මම ඒක ඔයාලට එන විදිය මේ UI එකේ කියන්නම් කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ OV එකේ තියෙනවා හරිද? OV එකේ තියෙනවා දැන් follow up part එකක් dashboard එකේ follow up එක කියන්නේ notification දෙන්න ඕන. දැන් අද දවස කියමුකෝ.
දැන් අද කවද්ද මැයි 11 නේ ඔව්. හරිද එතකොට ඔව්. මැයි 11 අපි ඒගොල්ලන්ට මේ නොටිෆිකේෂන් එකක් දෙනවා තව දවස් 45ක් ඉදිරියේ. දැන් අපි කියමු නටාෂා නම් ලොග් වෙලා ඉන්නේ දවස් 45ක් ඉදිරිය කියන්නේ ජූනි 25 කියමුකෝ අපි. ජූනි 25ට රයිවල් තියෙන ඉන්ක්වයරි එයා තියෙනවද කන්සල්ටිං එකේ තියෙන. අද ඉඳන් දවස් 45 වෙන දවස් 45ක් ඇතුළත කන්සල්ටිං ස්ටේජ් එකේ ඉන්ක්වයරිස් තියෙනවද කියලා. තියෙනවද රයිවල් වෙන. ඒ කියන්නේ දවස් 45 ඒ කියන්නේ අද මයි 11 නම් අපි උදාහරණයකට ජූනි 25 කියමුකෝ ජූනි 25 වෙනිදාට එයා ඇසයින් කරගෙන තියෙනවා ජූනි 25 වෙනිදා අරයිවල් වෙන බුකින් මොනවා හරි රිසර්වේෂන්. එතකොට එයාට පෙන්නනවා Natasha look here today you have to focus on this you have to follow up on this case. right. Or this case 1 or 2 or more. හරි. දවස් 40 එතකොට හෙට આવොත් එහෙම හෙට එන්නේ ජූනි 26 වෙනිදාට ඉන්ක්වයරි දවස් 45ක් වෙන දවසට හෙට ඉඳන් දවස් 45ක් ඉදිරියට තියෙන අරයිවල් ඩේට් එක එයා ඉන්න මේ එයා ඇසයින් කරගෙන තියෙනවා නම් ඒක බුක් වෙලා නැත්තම් එයා අද ફોකස් දැන් ලොග් වෙන්නේ අදනේ අද ફોකස් කරන්න ඕන මචං එයා ස්පෙෂලි ඒක ෆලෝ අප් කරන්න ඕන අද මෙහෙම දෙයක් එනවා තුසි. දැන් අද ඉඳන් දවස් 45ක් බැලුවොත් ඔන්න ඒ දවස් 45 ඇතුළත arrival inquiries අපි ඉන්ඩිකේට් කරනවා DS-ට. ඒ කියන්නේ ඒ දවස් 45 ඇතුළත තියෙන ඔක්කොම arrival inquiries වෙන consulting stage එකේ තියෙන. අපි දැන් ඊළඟ දවසට ගියොත් හෙට ගියත් මචං අර අද පෙන්නපු ඒවා ටික ඒකෙනුත් කොටසකුයි තව එකක් දෙකක් වැඩි වෙලානේ පෙන්වන්නේ හෙට. එහෙම යනකොට යනකොට මචං අපි දවස් 45ක පීරියඩ් එකක් තියෙනවනේ දැන්. ඒ දවස් 45 පීරියඩ් එකේම එකම ඉන්ක්වයරි එක තියෙන්න පුළුවන් දවස් 45ෙම පෙන්නනවා DS-ට. සමහර වෙලාවට එයා අර ෆස්ට් ඩේට් එකේ එයා ෆලෝ අප් කරලත් ඇති. නෑ මෙහෙමයි කරන්න ඕන. හරිද? දැන් ඔයා ලේසි ඉලක්කම් ගමුකෝ. දවස් 10කට ඉස්සරහින් තියෙන ඒවා ෆලෝ අප් කරන්න ඕන. අද පළවෙනිදා කියමුකෝ. හරිද? ඔය 10 වෙනිදා ඉන්ක්වයරි එකක් 10 වෙනිදා රයිවල් එකක් තියෙනවා. ඔන්න පළවෙනිදා නටාෂා ලොග් වුණාම 10 වෙනිදා ඉන්ක්වයරි එක පෙන්නනවා මෙන්න මේක උඹගේ 10 වෙනිදා රයිවල් වෙනවා මේක ෆලෝ අප් කරපන් කියලා. හරිද? එතකොට එයා ඒක ෆලෝ අප් කරලා හරිද? ටික් එකක් දාන්න දෙනවා ෆලෝ අප් කියලා. එතකොට අර අර්ථයෙන් අයින් වෙනවා. රයිට්. ඒක එහෙනම් හරි. හරිද? එහෙම නැත්තම් එයා ෆලෝ අප් කරන තාක්කල් ඒක පෙන්නනවා. එතකොට මචං දැන් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි ඔකට හරියටම දවස් කීයක් ගන්නවද? 45ද? ඔව් දවස් 45ක් කියලා පොසා කි. අපි දවස් 45 පළවෙනි දවසේ ඔන්න ඉන්ක්වයරි එකක් කරා කියලා. හෙලෝ. අහනවද? ඇහෙනවා මචං. දවස් 45කට කලින් දැන් අද ගත්ත අය අන්න ඉස්සරහා තියෙන ඉන්ක්වයරි එක මේ පෙන්නනවා මෙයාට ෆලෝ අප් කරන්න කියලා. එයා ෆලෝ අප් කරලා ටික් කරනවා ෆලෝ අප් කියලා. එතකොට ඒක දවස් කීයක් යනකම් එයාට පෙන්නන්නේ නැද්ද? මොකද දන්නවද? දැන් මේක ෆලෝ අප් කරා කියලා එයා ටික් කරලා තියෙන්නේ. මොකද පළවෙනි ෆලෝ අප් එකෙන්ම මේක වැඩ කරන්නේ නැහැ. සමහරවිට තව ෆලෝ අප්ස් යවන්න වෙනවා. එතකොට ආපහු දෙවනි දැන් මේක මෙහෙමයි ෆලෝ අප් සිස්ටම් එකට නෙමෙයි මේක කරන්නේ. මේකත් නොටිෆිකේෂන් එකක් දෙන්නේ. මේක මේ ඩෑෂ්බෝඩ් එකකින් එයා ඔක්කොම කරනවා කියන එක නෙවෙයි. එයාට නොටිෆිකේෂන් එකක් දෙනවා මේක තමයි ඔබ ෆලෝ අප් කරන්න ඕනේ. නැත්නම් එයාට මතක නැහැනේ මචං තව දවස් 40 මේ ළඟදී අරයිවල් වෙනේවා මොනවද තියෙන්නේ ෆලෝ අප් නොකරපු කියලා. තේරුණාද? ඒක තමයි මම කියන්නේ පුසි. හරි දැන් එයා රිප්ලයි කරලා අර මේව තියෙනවා නම් අපි එතන මේව එකක් ගමු. දැන් අපි හිතමුකෝ දවස් 45කට කලින් දැන් අද දවසේ ආවා කියලා. අද දවසේ දවස් 45කට කලින් එකක් තියෙනවා. එයා ඊයේ ඒකට රිප්ලයි කරලා තියෙනවා නම් එහෙම ඕනේ අපි බලමු දවස් 2-3කට කලින් ඒ කේස් එකට මොනවා හරි කරලා තියෙනවද? එහෙම කරලා තියෙනවා නම් එයාට පෙන්නන්නේ නැහැ ඒක.
අන්න ඒක තමයි මම කියන්නේ අද ඒක බැලුවා අද එයා ටික් කරා මේක ෆලෝ අප් කරා කියලා ඊට පස්සේ ක්ලයන්ට් ෆලෝ අප් කරා කියලා නෙමෙයි ටික් කරන්නේ මචං. එයා මොනවා හරි ඇක්ෂන් එකක් සිස්ටම් එකේනේ ගන්නෙ. සිස්ටම් එකේනේ ෆලෝ අප් ඊමේල් එකක් යවන්නේ. එතකොට අපිට තියෙනවනේ මෙයා මේ අහවල් දවසේ අහවල් වෙලාවේ ඒකට රිප්ලයි එකක් යවලා තියෙනවා කියලා. දැන් අපි හිතමු කේස් එකක් තියෙනවා දවස් 45කින් එරයිව් වෙනවා. දැන් තාම ඒකට අන්තිම රිප්ලයි එක එයා දාලා තියෙන්නේ දවස් 10කට උඩදී කියලා. හරිද? අපිට සිස්ටම් එකේ බලා ගන්න පුළුවන් නේ අන්තිමට රිප්ලයි කරේ ඒ කේස් එකට කවද්ද කියලා. හරිද? හෙලෝ. ඕකේ අහනවා. හරිද? මොනවා හරි ඒ අපි බලන්න මනෝජ් මම බලන්නම් ඒක කොහොමද ඒක බලන්නේ කියලා. එයා අන්තිමට කවද්ද රිප්ලයි කරලා තිබ්බේ කියලා. එතකොට ඒක රිප්ලයි හරි මොකක් හරි ඇක්ෂන් එකක් කරන් තියෙන්නේ කියලා. මෙතන පෙන්වන්නේ එතකොට දැන් අපි හිතමු දවස් දෙකකට කලින් එයා රිප්ලයි කරලා තියෙනවා නම් ආයෙ ඒක ෆලෝ අප් කරන්න ඕනේ නෑනේ. හරි. හරිද? ඒක එකක්. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් දවස් ඊගාවට දැන් අර දවස් 45 කේස් එක වගේම තව එකක් තියෙනවා. නෑ ඒවා මචං මැනුවල් කරපු දේ. ඒක ඩෑෂ්බෝඩ් එක කරන්න ඕනේ නෑ. මෙතන පෙන්වන්න ඕනේ විතරයි. තේරුණා? හරි ප්‍රැක්ටිකලි මේක ඇත්තටම මේ අරුන් CS ටීම් එක හොය මුන්ට ෆලෝ අප් කරපන් මේක කෙසෙක් කියනවට වැඩිය මේක ඒගොල්ලන්ට දෙන මේව එකක්. හරි හරි. නොටිෆිකේෂන් එක මෙන්න මේවා තමයි උඹ ෆලෝ අප් කරන්න ඕන අද දිනේ කියලා. හරිද? ඊට පස්සේ ස්ටේජ් එක අපි බලමු මේක තව ඉම්ප්ලිමන්ට් කරන්න. නැත්තම් මේ ඩෑෂ්බෝඩ් එකට ඕනේ නැහැ නේ ඒකේ මේ මොකද ප්‍රොසීඩ් කරන ලෙවල් එකටම යන්න ඕනේ නැහැ. ඔව්. ඕනියගේ ඩිස්ප්ලේ එක OV නම්බරේ නම ඊමේල් එක වගේ ඔව් ඊමේල් එක ඒ වගේ ඩෑෂ්බෝඩ් එකේ අපිට ගොඩාක් data හැම මේව කරන්නත් බෑ ගොඩාක් ලොජිකලිලි මොකද මේක ඩක් ගාලා ලෝඩ් වෙන්න ඕන මේව වෙච්ච ගම ලොගින් වෙච්ච ගම හරිද if the follow up is done it should be removed ඒක remove ඒ කියන්නේ ඒක remove අපි හැම වෙලාවෙම මනෝස් දැන් අපි කොහේ හරි database notes දාගන්න ඕන data ඒ කියන්නේ දැන් අපි කේස් එකක් කියමුකෝ මේක follow up එකට වැටුණායි කියලා දවස් 45ක එන්නේ වැටුණා කියන මේවා එක දාන්න ඕන. හරිද? ඔව් හරි. කේස් එකේ is on follow up කියලා වගේ එකක් දාන්න ඕන. හරිද? ඒ කියන්නේ අපි මේක තෝරගන්නවා කියමුකෝ නටාෂට තෝරගත්ත වෙලාවෙ මෙතන රෙකෝඩ් එකක් දානවා. දැන් මේක තෝරගත්තා අහවල් කේස් එක මේක ෆලෝ අප් වලට දාලා තියෙන්නේ කියලා තෝරගත්තා. ඊට පස්සේ අපි හිතමුකෝ නටාෂා ඒ කේස් එකට අදාළ එකට ගිහලා රිප්ලයි කරයි කියලා. රිප්ලයි කරපුවාම අර අතන ඒක ෆලෝ අප් එකකින් ගලවන්න ඕන. ඒක අපි ලොජික් එකක් මං හිතන්නම් මොකද්ද කරන්න. ඒකනේ අපේ ටේබල් එක තියෙනවනේ ඒකෙන්ම කරනවාද කියලා මම හිතුවේ නැත්නම් අලුතින්ම අරන් ඔක්කොම අලුතෙන් ගමුනේ. හරි. කෙලින්ම මේක කෙලින් අදගන්නීම මේකට දැම්මා ඒකේ මේ අලුත් ආයෙ තියෙන එක මේව කරන්න එපා. හරි හරි. ඒක මං හිතලා ඔයාලට කියන්නම් අරක තමයි වෙන්න ඕන මේ රංග. හරි. හරි හරි. හරිද? තේරුණා නේද දැන්? ඕක තමයි වර්ක් බෑක් එකේ අපි කරන්න ඕනේ. රංග එතකොට හිතන්ට අර රිසෝට් වර්ක් බෑක් සීන් එක කොහොමද දෙන්න ඕන කියලා. ඊට පස්සේ KB වලට ඔයාට දාන්න ඕන නෝට්ස් දාන්න ඕන මොන වගේ ෆෝමැට් එකකටද කියලා දෙන්න. ඒකට ඒවට ලොජික් හදන්න ඕන නැත්නම් නිකම්ම ටයිප් කරලා දානවා මේ අරගලන්ට පේන්නද කියලා ඒක තමයි ටයිප් කරන එක තමයි කරන්න වෙන්නේ මචං. ඕකේ ලොජික් හදන්න බෑ. ඔව්. අර ඔය data entry part එක ඔක්කොම SRM එකේ කරොත් ලේසියනේ අපිට මොනවා. SRM එකේ තමයි. දැන් යන්නේ උත්තර වෙලා කිව්වේ SRM එකේ කියලා තමයි. නෑ OV එකේ අදාළ ඔක්කොම ඒවා SRM එක කරලා කමක් නැහැ. ඒතකොට ඒකෙන් API කරලා අදලා එහෙමනේ ඔය දැන් කතාව මේ හරිනේ. ඔව් දැන් මෙහෙමයි. දැන් follow up scene එක කරන්න බෑනේ. follow up scene කරන්න බෑ. මොකද ඒක login වෙලාවේ login දැන් මේක general information මචං. දැන් මේක work back resort නටාෂට වෙනම අරයට වෙනම bridgeට වෙනම එහෙම නෑනේ. මේක හැමෝටම දෙන එකක්නේ. ඒ ටික SRM එකේ කරන්න. මොකද work back data තියෙන්නේ SRM එකේ. ඒ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා තුසියා දැන් ඕක SRM එකේ වුණු තරුණ ඉතින් සිස්ටම් දෙකටම ලොග් වෙන්න වෙනවා එතකොට DS ලටනේ නෑ ඒ මෙතන ඩෑෂ්බෝඩ් ඔයා මෙතන එඩිට් කරලා අපි අරගෙන පෙන්නන්නේ ඔව් data entry part එක මේක
හරිද? දැන් මේ ටිකම මේගොල්ලන්ටත් දැන් SRM කරපුවාම දැන් මේ සේල්ස් කරන උන් ඉන්නවනේ මේකෙත්. ආය මේ දැන් ඔය කවුද ෆෙලන් ලාරුමුන්ටත් මේක ඉන්ඩිකේට් කරනවා කොහෙන් හරි. දැන් ඒකේ ඩෑෂ්බෝඩ් එකක් තියෙනවා ඒක SRM එකේ ඩෑෂ්බෝඩ් එකේ තියෙනවනේ ලොග් වෙච්ච ගම. එතන පෙන්නනවා මේ ටිකම. තේරුණා? හරි ආය අරහෙ මෙහෙ ගොඩක් නෙමෙයි ඔක්කොමල එකම කොන්ට්‍රැක්ට් තියෙන රිසෝට් නේ විකුණන්නේ බං. හරිද? ඒ එකම IT ටීම් එක නේ එකම ෆයිනෑන්ස් ටීම් එක නම් කම්පැනි දෙකක් වුණාට ඔය දෙකේම පෙන්නනවා. හරිද? අංක එක මතක තියාගන්න මේක නිකන් නොටිෆිකේෂන් දෙන සමරි එකක් පමණක් බව ඒ වුණාට ඉතින් ඕවා ඔව් ඒ නෑනේ ඒ උනාට කියන තැනට එන්න එපා මං ඒක ගැන මං බලා ගන්නවා මොන්නම හරි කිව්වොත් මාව මාට්ටු කරපන්කෝ උඹලා දෙන්නටම පුළුවන් තුසිත් තමයි මෙහෙම කරන්න කිව්වේ කියලා මාව මාට්ටු කරපන් මම ඉතුරු ටික බලා ගන්න හරිද හරි ගැරන්ටි හරිද හරි රංග හරිද හරි කියපන් හරියට සද්ද නගලා හරි මොනවා හරි එකක් වුණා මම තුසියා තමයි මෙහෙම කිව්වේ කියලා එලා ඇඟ බේර ගන්නillකෝ ඉතුරු ටික මම බලා ගන්න එහෙම කරලා නෑ මෙච්චර කාලෙකට නෑ ඉතින් මමනේ කියන්නේ හරි කොහොමද බම් මටනේ හැම එකක්ම වෙන්නේ ඒකින්ද මට ඒක දැන් පුරුදු වෙලාම රංග ඇයි මට නෑ ඔබට එන්නේ ෆයිනෑන්ස් සම්බන්ධ ඒවා විතරනේ අර මාකටිං සේල්ස් ෆයිනෑන්ස් සම්බන්ධ ඒවා විතරයි මට එන්නේ නැති අනික ඔක්කොම මට එනවා හරි හරිද මචං ඕකේ බයි මනෝජ් මම උඹට පැහැදිලි කරන්නම් මේ එකින් එක කොහොමද මේව කරන්න ඕන කියලා ලියාගත්තනේ ඔයාට තේරෙන ඒවා ගොනු කරලා තියන්න ඊට පස්සේ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මගෙන් අහන්න තුසි හෙලෝ මේ දැන් මේක දැන් අපි පටන් අරන්නේ තියෙන්නේ 8 වෙනිදා පටන් ගත්තා හරි දැන් එතකොට දැන් ස්ටේජ් 1 එක දී ගන්න පුළුවන් මචං මේක මොනවා හරි කරමු මන්ටම කරන්න වෙනවනේ මේකේ නොටිෆිකේෂන් දාන සීන් එකනේ කරන්න තියෙන්නේ ඒ ටික කරමු කරලා ඉල මම එමාට පැහැදිලි කරන්නම් එමාට මොනවද කරන්න තියෙන්නේ කියලා ඕකේ ඉස්සෙල්ලාම වර්ක් බෑක් එකද කරන්නේ ඔව් වර්ක් දැන් ඔය හතරම කරන වර්ක් බෑක් තියෙනවා අර ඔෆර්ස් අනුව ලිස්ට් කරගන්න තියෙනවා මේව එක KB එකයි ඔය ටික ඔක්කොම බෑක් එන්ඩ් එකේ කර හරි ෆලෝ අප් එක ඒක පොඩ්ඩක් මම බලන්නම් මේ පැත්තෙන් මේ SRM එකේ තියෙන එක අංක එකට කරමුකෝ SRM එකේ පැත්තෙන් කරන්න තියෙන බෑක් එන්ඩ් එකයි මේව කළේලා ඒකේ data දින විදිය හරිද හරි ඕකේ Okay.